දැන් බලන්න අපිට කොච්චර ලස්සන ගෙයක් තිබ්බත් අපි වෙනත් ගෙවල් වලට ආසා කරනවා. වෙනත් ගෙවල් වලට ඊර්ෂ්‍යා කරනවා. අපිට ලස්සන වාහනයක් තිබ්බත් වෙනත් අයගේ වාහන වලට ආසා කරනවා. අපිට ලස්සන ඇඳුම් පැළඳුම් තිබ්බත් අපි වෙනත් අයගේ ඇඳුම් පැළඳුම් දැකලා ආසා කරනවා. අපිට ලස්සන බිරිඳක් සිටියත් අපි වෙනත් අයගේ බිරිඳවරුන්ට ආසා කරනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. සාතන්ගේ උගුලක් ඒක. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අලුත් දවසක් අලුත් ආරම්භයක්. දෙවියන් වහන්සේ කියන හැම උදේකම අලුත් තිබේ කියලා. එහෙනම් මේ උදෑසන ඔබේ ජීවිතයේ යමක් අලුත් තිබෙන්න යනවා. ආමේන්. ඉතින් අද අපි දේව වචනය ඉගෙන ගන්නට යනවා. ඒ දේව වචනයේ තුල ඒ ගැඹුරු තුල ඔබ අලුත් වෙන්නට යනවා. හalleluya. ඉතින් අපි බලමු දෙවියන් වහන්සේ අද දවසේ ඔබටයි මටයි කතා කරන්නේ කුමක්ද කියලා. ඉතින් මම තෝරගත්තේ යොසුවා පොතෙන් යොසුවා 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. ඉතින් මම දේව වචනය අද කියවනවා. දේව වචනය අද කියවන්න ප්‍රථම මම ඔබට කෙටියෙන් කිව්වොත් අපි දන්නවා යොසුවා පොතේ යොසුවා කියන්නේ දෙවියන් වහන්සේ මෝසෙස්ගෙන් පස්සේ තෝරාගත්තු ඉතාමත්ම විශ්වාසවන්ත කීකරු නායකයෙක්ව සිටි කෙනෙක් කියලා. ඉතින් යොසුවා යෙරිකෝ පවුර අත්පත් කර ගැනීමේදී ඒකේ නායකත්වයේ දරනවා. මේ ස්ථානයේදී දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ අනක් එහෙම නැත්නම් දෙවියන් වහන්සේ නියම කරනවා දෙවියන් වහන්සේට කැප කරපු කිසිම දෙයකට අත නොතබන්න කියලා. ඉතින් මෙහිදී ආකාන් දෙවියන් වහන්සේට කැප වෙච්ච දේ සොරා ගන්නවා. අන්න එතන ඉඳන් සිදු වුණ දේ ආකාන් මෙතනදී පාපොච්චාරණය කරනවා. යොසුවා ඉදිරියේ පාපොච්චාරණයක් කරනවා. අන්නේ පාපොච්චාරණය තුල තියෙන ගැඹුර ඔබටයි මටයි අද කොහොමද ඒක අපේ ජීවිතයට බලපාන්නේ කියලා තමයි මං අද කතා කරන්න යන්නේ. ඉතින් අපි වේලාව නාස්ති නොකර අපි බලමු කොහොමද කියලා මෙතන තියෙන්නේ. මේ ස්ථානයේ තියෙන 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. ආකාන් යොසුවාට උත්තර දෙමින් සැබවින් මම ඊශ්‍රායලයේ දෙවි වූ ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කළෙමි. මම මේ ආකාර කළෙමි. ඔන්න දැන් ඒ පාපය විස්තර කරනවා. ආකාන් පාපොච්චාරණය කරනවා. ඒක විස්තර කරනවා. කොහොමද මෙයා මේක කළේ බලන්න. එයා කියනවා කොල්ලය අතරේ සෝබන බබිලෝනිය සලුවක්ද රිදී සෙකෙල් 200ක්ද සෙකෙල් 50ක් බර ඇති රන් පේනුවක්ද මම දැක. ඒවාට ආශාවී ඒවා ගත්තෙමි. ඒවා මගේ කූඩාරම මැද පොළව යට සංගවා තිබේ. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දැන් මේ ආකාන් යොසුවා ඉදිරියේ කරපු පාපය පාපොච්චාරණය කරනවා. මම ඊශ්‍රායලයේ ස්වාමින් වහන්සේට දෙවි වූ ස්වාමින් වහන්සේට විරුද්ධව මම පව් කළා. කොහොමද පව් කළේ? මම ඉස්සලාම ඒ දේවල් අර සෝභමානව දැකපු ඒවා මම දැක්කා. ඊට පස්සේ මොකද වුනේ? ඒකට ආශා වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඒක සොරකම් කළා. ඊට පස්සේ ගිහින් සංගව ගත්තා. දැන් කොටස් 4කින් මේ දේ සිද්ධ වුණා. බලන්න දැන් මේකේ ඇතුලේ තියෙන ගැඹුර අපේ ජීවිතයට අපි අදාළ කරගමු අද දවසේ. අද දවසේ අපේ කිතුණු සභාවට කිතුණුවට මේක අදාළ කරගමු. මේක දෙවියන් වහන්සේ කොහොමද මේ අපේ ජීවිතවලට කතා කරන්න කියලා. දැන් දෙවියන් වහන්සේ එපා කියපු දේ පාපයක්.
දෙවියන් වහන්සේට අකීකරු වීම. දැන් බලන්න මුලින්ම ඒවා දෙවියන් වහන්සේ එපා කියපු දේ. එපා කියපු තහනම් ගසේ තහනම් ගෙඩිය ඉස්සල්ලාම කලේ දැක්කා. ඊට පස්සේ ආශා වුණා. ඊට පස්සේ ඒක සොරකම් කළා. කාටද? දෙවියන් වහන්සේට හොරෙන්. ඊට පස්සේ ඒක කෑවා. එහෙනම් සංගවා ගත්තා. පාපේ සංගවා ගත්තා. ඉතින් දෙවියන් වහන්සේ මොකද්ද කළේ? දෙවියන් වහන්සේට හොරෙන් යමක් කරන්න පුළුවන්ද? බෑ. ඒවා මේ දේ කළා කියලා දෙවියන් වහන්සේ දැක්කා. දැකපු නිසා දෙවියන් වහන්සේ කතා කරලා ඇහුවා. මෙතනදිත් ආකාන් මේක අරගෙන ගිහිල්ලා ඒක දැක්කා, ඒකට ආශා වුණා, ඒක හොරකම් කළා, ගිහිල්ලා ඒක සංගවා ගත්තා. මේ ස්ථානයේදී මේක කවුරුත් දන්නේ නැහැ. සමහර විට ගේ ඇතුළ දැන් ඒක හාරද්දි පවුලේ අය නොදන්නවාද? නේ පවුලේ අය දන්නවා. කුමක්ද සිදුුනේ? දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිදු වැස්මක් නැහැ. උන්වහන්සේ දැනගත්තා මේ පාපය උන්වහන්සේ දැක්කා. දැකලා තමයි මේක එලිදරව් කළේ. කුමක්ද සිද්ධ වුනේ? ආකාන් කරපු පාපයෙන් මුළු පවුලම දෙවියන් වහන්සේ ඉදිරියේ එයාලව කුමක්ද සිදුුනේ? විනිශ්චයකටපත් වුණා. අපි දන්නවා කන්ව මරණයටපත් වුණා. එහෙම නැතිනම් පුලුස්සලා මරලා දැම්මා කියලා. ආකාන් විතරද? නෑ. ආකාන් නිසා මුළු පවුලම විනාශයට ගියා. දෙවියන් වහන්සේට විරුද්ධ වන, දෙවියන් වහන්සේ එපා කියන, දෙවියන් වහන්සේට අකීකරු වෙන ඕනෑම දෙයක් අපි ලබා ගන්න යනවා නම් ඒකේ විනිශ්චයක් අපට එන්න යනවා. දැන් ඒවා ආදම් ඒවා කරපු පාපය නිසා ඉපදෙන හැම කෙනෙක්ම ඒ පාපයට හසු වෙනවා. බලන්න දෙවියන් වහන්සේගේට මුල් අකීකරුකම ඒක ජීවිතයට බලපාන සැටි. ඊටත් වඩා මේකේ ගැඹුර දැන් අද මම ඔබට කතා කරන්න යනවා. බලන්න ආකාන් මෙතන පාපොච්චාරණය කරනවා. මුලින්ම ආකාන් මේක දැක්කා. දැකලා ඊට පස්සේ ඒකට ආසා වුණා කියනවා. ඊට පස්සේ ඒක සොරකම් කළා කියනවා. ඊට පස්සේ ගෙනින් ඒක සංගව ගත්තා කියනවා. බලන්න සාතන්ගේ ලස්සන උගුලක් තමයි මේක. සාතන් කරන්නේ අපිට ඉස්සල්ලාම දකින්න හරි සෝභමානව. බලන්න මෙතන ආකන් කියනවා සෝභමානව බැබිලෝනියාන්. සෝභමානව ඉතාමත් අලංකාරව ඉතාමත් ලස්සන විදිහට ඔබේ ඇස්වලට ඒ තෘෂ්ණාව ගේන්න සාතන් දන්නවා. දැන් බලන්න අපිට කොච්චර ලස්සන ගෙයක් තිබ්බත් අපි වෙනත් ගෙවල් වලට ආසා කරනවා. වෙනත් ගෙවල් වලට ඊර්ෂ්‍යා කරනවා. අපිට ලස්සන වාහනයක් තිබ්බත් වෙනත් අයගේ වාහන වලට ආසා කරනවා. අපිට ලස්සන ඇඳුම් පැළඳුම් තිබ්බත් අපි වෙනත් අයගේ ඇඳුම් පැළඳුම් දැකලා ආසා කරනවා. අපිට ලස්සන බිරිඳක් සිටියත් අපි වෙනත් අයගේ බිරිඳවරුන්ට ආසා කරනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. සාතන්ගේ උගුලක් ඒක. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ ඇස්වලට ඒ තෘෂ්ණාව ගේනවා. එහෙමත් නැතිනම් ඒ ආසාව ගේනවා. ගෙනල්ලා කුමක්ද සිද්ධව කරන්නේ? ඒක ගැන ආසා වෙනවා. අර මුලින් දැකලා ආසාවක් ඇති වෙනවා. පාපය එන්නේ මහා පුදුමාකාර විදිහට ඔබගේ මනසට තමයි. මේ මනස තමයි ආක්‍රමණය කරන්නේ. ඔබගේ ඇස් වලින් දැකපු දේ ඔබගේ මනස තුල ඒකට ආසාව කරනවා. එහෙම නැත්නම් පොළඹවනවා. ඒකට ගිජු වෙන්න, ඒක තුලට ලොල් වෙන්න ඔබව සලස්වනවා. අන්න ඊට පස්සේ කරන්නේ එයා කුමක්ද? ඒක සොරකම් කරනවා. එහෙමත් නැතිනම් ඒක ඒ පාපයට යා අවතීර්ණ වෙනවා. එහෙම නැතිනම් ඒ පාපයට ගමන් කරලා ඊට පස්සේ ඒක සංගවා ගන්නවා. රහසක් විදිහට තියා ගන්නවා. මේකට තමයි කියන්නේ රහස් පාපය කියලා. හැබැයි ඒ රහස් පාපය ඔබට ඔබේ බිරිඳට කරන්න පුළුවන්. ඔබට ඔබේ ස්වාමි පුරුෂයාට කරන්න පුළුවන්. ඔබට ඔබේ දෙමව්පියන්ට කරන්න පුළුවන්. ඔබට ඔබේ දරුවන්ට කරන්න පුළුවන්. ඔබට ඔබේ සභාවේ නායකයාට කරන්න පුළුවන්. සභාවට කරන්න පුළුවන්. සමාජයට කරන්න පුළුවන්. අසල්වැසියට කරන්න පුළුවන්.
නමුත් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒක සංගවන්න බෑ. ඒ සංගවාගත්තු පාපය ස්වාමින් වහන්සේ ඉදිරියේ එලිදරව් වෙනවා. ඒවා කරපු පාපය ස්වාමින් වහන්සේ දැක්කා. ඒවා කරපු පාපේ ස්වාමින් වහන්සේ දැක්කට පස්සේ ඒවා දැනගත්තා එයා නිර්වත්ව ඉන්නවා කියලා. අපි දන්නවා ඒගොල්ලෝ කොලාතු කඩාගෙන ඇඳගත්තා. ඇයි? මහන්සියේ ඇස් ඇරුණා. තෘෂ්ණාවේ ඇස් ඇරුණා. ඉතින් ඒ වගේ අදටත් ආත්මිකව නග්නභාවයෙන් යුතුව කිතුණුවා ඉන්නවා. ඒ කොහොමද? රහස් පාප ඇතුලේ තියාගෙන ඉන්නවා. මේ රහස් පාපය සාතන් ගේන්න මුලින් ඔබව පොළඹවන්නේ ඒක දැකලා ඇස් වලින් ඒ තෘෂ්ණාව ඇති කරලා ඊට පස්සේ ඒකට ආසාව ඇති කරලා ඒක සොරා ගන්නකම් මනස පොළඹවනවා. ඒක ගන්න ඒක කරන්න කියලා ඔබගේ අභ්‍යන්තරයට කතා කරනවා. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. යම්කිසි වත්කමක් වෙන්න පුළුවන්. යම්කිසි බලයක් වෙන්න පුළුවන්. කුමක් හෝ දෙයක් සොරකම් කරනවා. දෙවියන් වහන්සේට අකීකරු වීමක්. දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක්. දෙවියන් වහන්සේ එපා කියලා කරපු අනක්. එහෙමත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයෙන් කතා කරනවා නම් නීත්‍යානුකූල නොවන දේවල් දෙස අපට බලන්නවත් බැහැ. අපට බලන්න බැහැ. අපේ නොවන දේවල් දිහා බලලා ඒකට ආසා වෙන්න බැහැ. ඒකට කෑදර වෙන්න බැහැ. ඒක දිහා බලලා අපට ඒකට ඊර්ෂ්‍යා කරන්න බැහැ. ඒක අපට අයිති නැහැ. දෙවියන් වහන්සේ කියනවා අන්න එතනදී අපි කරන්නේ පාපයක්. ඒක දෙස බලලා අපි ඒක සිතින් අපි ඒක දැන ආසා වෙනවා. ඕනම දෙයක් එහෙමයි. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. එහෙම වෙලා එහෙම නොවුන වගේ අපි ඉන්නවා. මේ වගේ කිතුණු අපි අතර නැද්ද? ඉන්නවා. මේ වගේ කිතුණු අපි අතර ඉන්නවා. ගොඩාක් රහස් පාපයන් අභ්‍යන්තරයේ තුල සංගවාගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ සේවය කරනවා. එහෙමත් නැතිනම් දෙවියන් වහන්සේ ඉදිරියේ ක්‍රියා කරනවා. ඉතින් මේ සාතන්ගේ කූට උපක්‍රමය මේකෙන් ගැලවෙන්න හැම විටම ඔබ උත්සාහ කරන්න ඕන. මේක උගුලක් ආකන්වයේ උගුලට හසු වුණා. දෙවියන් වහන්සේ කිව්වා මෙවැනි ජයග්‍රහණයක් ඔබට දෙනවා. මේ යෙරිකෝ පවුර නැවත කිසි කෙනෙකුට ගොඩනගන්න උත්සාහ කරන්නවත් එපා. ඔහු සාපලක් දෙක්වෙනවා කිව්වා. දෙවියන් වහන්සේ කඩලා බිඳලා දාපු පවුරු නැවත ගොඩනගන්න හදන්න එපා ඔබේ ජීවිතය තුල. ඔබ ඒ පරණ අතීතය තුල එහෙම නැතිනම් පරණ ක්‍රියාවන් තුල ඔබේ ජීවිතය ගමන් කළා නම් නැවත ඒ පවුරු ගොඩනගන්න එපා කියලා ස්වාමින් වහන්සේ මේ කතාව තුල අපට එලිදරව් කරනවා. ස්වාමින් වහන්සේ අපේ අභ්‍යන්තරයට කතා කරනවා. හලෙලුයා. මං කියන දේ ඔබට පැහැදිලිද? උන්වහන්සේ අපේ ජීවිතේ කඩා දාපු දේවල් නැවත ගොඩනගන්න එපා. නැවත ගොඩනගන්න උත්සාහ කරන්න එපා. ඒ ආශාවන්, ඒ තෘෂ්ණාවන් අපි දැන් ඉවතලා අපි දැන් අලුත් මිනිස්සෙක්ව අපි දැන් දෙවියන් වහන්සේ සමග ගමනක් යන්න අපි දැන් තීරණය කරලා තියෙන්නේ. මේ ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් අහපව් එළියට පනින්න එපා. ආකන්ට සිදුනේ කුමක්ද? ආකන් කරපු පාපය නිසා මුළු පවුලම නැති වුණා. ඔබ කරන පාපය නිසා ඔබේ පවුලට ඒක බලපාන්න පුළුවන්. ඔබ ඒ පාපය කරලා ඔබ ඒක සංගවාගෙන සිටියට ඔබේ පාපය ඔබේ මුළු පවුලටම බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ආශිර්වාදයෙන් ඒගොල්ලෝ બ્લોක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන දොරවල් ඔබම වසා ගන්න පුළුවන්. ඒ මන්ද ඔබට ඒ රහස් පාපය තියෙන නිසා. මම ඔබට මේක ඒ පාපයන් කුමක්ද කියලා විස්තර කරන්න යන්නේ නැහැ. මම දන්නවා ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබටයි මට එලිදරව් කරනවා කියලා. මේ කතාව තුල මේකේ ගැඹුර ඔබ ඇතුළට ගත්තොත් එහෙම සාතන් ඔබ පොළඹවනවා. ඒ තෘෂ්ණාව එහෙම නැතිනම් ඒ ආස කරන දේවල් ඔබ ඉදිරියේ දැකලා ඒක ඇබ්බැහිකමක් වෙන්න පුළුවන්. මුලින්ම ඔබට ඒක දකින්න තමයි සලස්වන්නේ. ඒක ඇබ්බැහිකමක් වෙන්න පුළුවන්. ඒක වෛශ්‍යාකමක් වෙන්න පුළුවන්. ඒක සොරකමක් වෙන්න පුළුවන්. ඒක තෘෂ්ණාවේ මෝහය එම නැතිනම් මේ ශාරීරියේ පිනවන දෙයක් වෙන්න පුළුවන්. ඔබ ආශා කරන දේ
ඒක යම්කිසි බලයක් කීර්තියක් මේ කුමන දෙයක් වුණත් ඔබ ඒක දෙවියන් වහන්සේට විරුද්ධව කරන දෙයක් වෙන්න පුළුවන්. හලෙලුයා. ස්වාමින් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ එපා කියපු දේ ස්වාමින් වහන්සේට අකීකරුවන දේ ඔබට කරන්න බැහැ. ඔබට කරන්න අයිතියක් නැහැ. අන්න එවිට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් ගිලිහෙලා යනවා. ආකාන්ට සිදුුනේ එවැනිම දෙයක්. එසේනම් අද දවසේ ඔබටයි මටයි දෙවියන් වහන්සේ කතා කරනවා. සාතන්ගේ මේ උගුලට අහු වෙන්න එපා. සාතන් තමයි මේ උගුල හසු කරන්නේ. මේ උගුලට ඔබ වට්ටන්න උත්සාහ කරන්නේ. සෝභමානව දැක්කට, අලංකාරව දැක්කට, ලස්සනට දැක්කට ඔබ දෙවියන් වහන්සේක විමසීමක් කරන්න. දෙවියන් වහන්සේට අකීකරුවන දෙයක් දෙසද මම මේ බලන්නේ. දෙවියන් වහන්සේ එපා කියපු දෙයක් දෙසද මම මේ බලන්නේ. මගේ පරණ ජීවිතයේ අත්හැරපු දෙයක්ද දෙවියන් වහන්සේ එකෙන් ගලවපු දෙයක් දෙසද මම මේ නැවත බලන්නේ. දැන් මට ආස හිතිලා තියෙන එහෙම දෙයක් ගැනද නැවත මම මේක සොරකම් කරන්නේ දෙවියන් වහන්සේ එපා කියපු දේද? ඒක සොරකම් කරලා මං සංගවාගෙන ඉන්නේ උන්වහන්සේ එපා කරපු දේද? මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සිට ගන්න දවසක් එනවාමයි. ඕනෑම මැරෙන මිනිස්සෙකුට දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යන්න සිද්ධ වෙනවා. අන්න ඒ ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියේ අපට විනිශ්චයක් පැමිණෙනවා. ඒ නිසා අපි කොයිතරම් සංගවාගෙන සිටියත් හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ කිසි වැස්මක් නොමැති බව. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපට හැමදාම ආශිර්වාද කරනවා වගේම උන්වහන්සේගේ වචනේ අපට තරවටුව තියෙනවා. අපට දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් උන්වහන්සේගේ වචනේ දෙපැත්තම කැපෙනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ තියුණුයි. ඉතින් ඒක අපේ අභ්‍යන්තරයට ගලාගෙන ගියාම අපගේ අභ්‍යන්තරේ වෙනස් වෙනවා. අභ්‍යන්තර මිනිස්සයා වෙනස් වෙනවා. හලෙලුයා. මේ උදෑසන මම විශ්වාස කරනවා මේ දේව වචනය තුලින් ඔබ ආශිර්වාද ලැබුවා කියලා. එමත් නැත්නම් ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න උන්වහන්සේ ඔබගේ හදවත ස්පර්ශ කළා කියලා. ඒ නිසා කිසිම විටක සෝභමානව තියෙන දේවල් දිහා බලලා ඒකට අහු වෙන්න එපා. ඒ උගුලට වැටෙන්න එපා. ඒ සෝභමානව දකින හැම දෙයක්ම සෝභමාන නෑ. ඒක ඔබව විනාශ කරන්න එන සාතන්ගේ උගුලක් විය හැක. ඒ මන්ද දෙවියන් වහන්සේට අකීකරුවන දෙයක් බැවින්. ඉතින් ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා. God bless you.